ඒ අසේව ඔක්කොම බලලා මේ පැත්ත බලනකොට අර පොඩි එකා ෆෝන් එක තියලා ඌ ගිහින් කොහේ හරි. අනේ තාත්තේ හූ හොයන්න කියනවා. ආයෙත් අස්සේ. පොඩි යම් ආතලි ස්පර්ශයක් තියෙනවා මෙයාට දැන්. බලද්දි ඔන්න අර තට්ටේ අංකල් පස්සාත ගන්නවා මේ කොල්ල. ළඟ ඉන්න ඇන්ටි කෙනෙක්ට හරි අක්ක කෙනෙක්ට හරි අක්කේ බලන්නකෝ. එහෙමත් බෑ. කමක් නැහැ. හරිද? හැබැයි ගෑනුත් එක්ක shopping යන්න එපා. ඒක තමයි ජීවිතේ එපාම කරපු වැඩි. ගෑනුත් එක්ක කියලා මම මේ අදහස් කළේ අම්මත් එක්ක අක්කත් එක්ක නංගිත් එක්ක බිරිඳත් එක්ක පෙම්වතියත් එක්ක මේ මොකෙක් එක්කවත් අනේ shopping නම් යන්න එපා. මොකද හරි අමාරු දෙයක් ඒක. ඔයාලට ජීවිතේ අනිත්‍යතාවය බලා ගන්න ඕනේ නම් මෙනෙහි කරන්න පන්සල් ගානේ පල්ලි ගානේ යන්න ඕනේ. අවුරුදු සීසන් එකට හරිද ඔයාලා යන්න තිලක වර්ධන කැන්ඩි ෆැෂන් බක් ඔය වගේ එකට ගිහිල්ලා බලාගෙන ඉන්නේ පිරිමි දිහා. හරි පව් පුතේ. සමහර පිරිමි පොඩි එකාට මාස 5 කිරිබොන පොඩි එකාව අතේ තියාගෙන ඌව නලවන ගමන් උගේ චූරේදී සෝප්පුයි කිරි බෝතල් තියෙන බෑජ් එකක් මේ අතින් අල්ලගෙන තව අවුරුදු 5ක විතර පොඩි එකෙක් 4 අතේ දුවනවා. ඌවත් ආම්බාම් කරගෙන මේ මිනිස්සයා පුදුම දුකක් විඳින්නේ. හරිද මේ පොඩි එකා හරිද පොඩි එකාව අතේ තියාගෙන අර යකා කිරි බෝතල් බෑග් එකත් එල්ලගෙන ගෑණි shopping කරපු රෙදි මලු ටිකත් මේ අතින් එල්ලගෙන හරිද අර අවුරුදු 5 පොඩි එකා රෙදි ආසේ හැංගිලා තාත්තේ හූ හොයන්න. හරිද තාත්තා ගිහින් අයින්ද කියලා ඌ ඇදගෙන ඇවිල්ලා පුටුවක වාඩි කරලා ෆෝන් එක දීලා බල ඉන්න කියලා තාත්තා මෙන්න පොඩි එකා අඬනවා. ඌව නලව ඉද්දි ගෑණි ඇවිල්ලා මේක හොඳයි නේද? ආය යනවා. මේක හොඳයි නේද? අරකි ෆිටෝන් කරනවා සැරෙන් සැරේට. අසේව ඔක්කොම බලලා මේ පැත්ත බලනකොට අර පොඩි එකා ෆෝන් එක තියලා ඌ ගිහින් කොහේ හරි. අනේ තාත්තේ හූ හොයන්න කියනවා. ආයෙත් අස්සේ. මේ යකා ගිහින් රෙද්ද උස්සලා බලනවා. ඇත්තටම ගෑණියෙක් ඇඳන් හිටපු රෙද්දක්. අර යකාට ගහනවා කුඩේ කැඩෙනකම්. අනේ පව් පුතා. ඉතින් shopping කළ ඉවරනකොට පිරිමි ඉන්න විදිය බලන්න. හරි පව්වා. අනිත් එක තමයි ගෑනුන්ගේ ජරා පුරුද්දක් තියෙනවා. ගෑනු මේ shopping කරද්දී පළවෙනි කඩේට ගිහින් කඩේ මුල ඉඳන් අගටම රෙදි ඔක්කොම තෝරනවා. මේක හරියන්නේ නැහැ කියලා දෙවෙනි කඩේටත් ගිහිල්ලා තෝරනවා. ඔහොම කඩවල් 10කට විතර ගිහිල්ලා ඔක්කොම තෝරලා අන්තිමට පුතේ අර මුලම බැලපු කඩේ පළවෙනියට බලපු රෙද්ද අරගෙන ගෙදර එනවා. අර පිරිමියා ඉතින් බෑග් එකත් එල්ලගෙන අර ගෑණිගේ පිටිපස්සෙන් යන්න ඕනේ කඩ හැමේකේ. අවුල්ලා ඔයාලා බලන් ඉන්න එපා මේවා. වැඩිපුර උඹලා ගෙවල් වල පොලේ යන්නේ කවුද කියහන්? අම්මද තාත්තද? පොලේ යන්නේ? පොලේ යන්නේ අම්මා. ඒකට හේතුව ඇයි? අම්මට පුළුවන් පුතේ රුපියල් 5000ට පොලෙන් භාගයක් ගේන්න. හැබැයි තාත්තට පුළුවන් රුපියල් 5000න් කැරට් කිලෝ එකක් ගේන්න විතරයි. හරිද? ආන් ඒ වගේ තාත්තලා. හරිද? තාත්තා පොලේ ගියොත් 5000ට කැරට් කිලෝ එකක් අරන් එනවා. අම්මා රුපියල් 5000ට පොලෙන් භාගයක් අරන් එනවා. ඕකට විදිය තියෙනවා. මොකද්ද? අම්මලා පොලේ යන සිස්ටම් එකක් තියෙනවා. පොලේ මෙහෙම වංගු සහිත පාරක් නේ පුතා තියෙන්නේ. අම්මා පොල පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන තැනට වෙනකම් බඩු වල මිල ගණන් අහා එනවා. මෙතන ඉඳන් මෙතෙන්ට වෙනකම් ආයෙ පාරක් පුතේ බඩු තෝර එනවා. ආයෙ මෙතන ඉඳන් මෙතෙන්ට තමයි පුතේ බඩු අරගෙන ඉන්නේ. හරිද? ඔහොම අම්මලා වට 3-4ක් ගිහින් තමයි පුතේ අර රුපියල් 5000ට පොලෙන් භාගයක විතර බඩු අරගෙන ගෙදර ඉන්නේ. හරිද? තාත්තලෝ පොලාසේ රින්ගන්න නැති වෙන්න හේතුව පොලේ වැඩි හරියක් ගෑනු උදවියන ඉන්නේ. එතකොට නිකන් හිතන්නකො ඔන්න දැන් ගෑනු මිනිස්සෙක් මේ පොලේ පටු පාරක මෙහෙම පාරට පස්ස දික් කරගෙන මුදලාලට සැරදදා අල තෝරනවා කියලා සැරදදා අල තෝර ඉන්නවා. අනේ අර කෙට්ටු පිරිමියෙක් බඩු මලු දෙක්කුත් මෙහෙම අරගෙන බොහොම අමාරුවෙන් එද්දි අර ගෑණිගෙන් බඩු මල්ලක් වැදුනොත් මොකද වෙන්නේ? අර ගෑණි වීසි වෙලා ගිහිල්ලා මුදලාලි අලගෝණී පෙරලගෙන තාරාදිට්ලගාන් රොහාංගාගෙන වට්ටගෙන අලගොඩේ වැටෙනවා අර තඩි ගෑණි. ඒ ගෑණි ටක් ගාලා නැගිටලා ඉවර වෙලා අර පිරිමියට බයිනවනේ. කාලකන්ණි වල් වනචර 70 යකෝ වල්කම් කරන්නද පොලේ ඉන්නේ ගෑණියට නිදහසේ අල තෝරන්න නැහැ කියලා බයිනෝ. අර පිරිමියට කරගන්න දෙයක් නැහැ. අනේ සෝරි මිස් කියලා ටක් ගාලා යන්නයි තියෙන්නේ මූණෝ හගේ. අමාරුයි පිරිමියට පොලේ යන්න එහෙම බැලුවා. හරි ඕක අනිත් පැත්ත උනා කියලා හිතන්නකෝ. පිරිමියා ඉන්නවා අල තෝර. අර තඩි ගෑණියක් එනවා ලොකු බඩුමලු දෙකක් අරගෙන වනවන. ඇවිල්ලා පිරිමියාගේ ඇඟේ වැදුන ගමන් ඌ වැටෙනවා මුදලාලිවත් පෙරලගෙන අල ගොඩේ. ඊට පස්සේ පිරිමියා නැගිටලා බයිනවද ගෑණිට වල්කම් කරන්න පොලේ යනවා කියලා? නෑ බා. ඒත් අර ගෑණි කෑ ගහලා බයිනෝ. යකෝ මොකෙද්ද යකෝ පිරිමියෙන් නේද කාලා පොලේ යනවාකෝ පණ ඇතුව මොකද්ද ඔය කියලා එම් බයි. පිරිමි හරි අසරණයි. පිරිමි හිංසනය පිටු දකින්න ඕනේ මේ ලෝකේ.
ඒ හින්දා තාත්තා පුලා සෙරින් ගන්න යන්නේ. පොලේ මුලම තියෙන කඩෙන් අහනවා මල්ලි වට්ටක්ක කිලෝ එක කීයද? මහත්තයා 500යි දාපම් බං. හරිද? වට්ටක්ක කිලෝ එකක් 500ට අරගෙන යනවා තාත්තා. හරිද? ඔව්. මල්ලි කැරට් කිලෝ එක කීයද? කැරට් 500 කීයද? කැරට් 500 මහත්තයා රුපියල් 2000යි. ගමන්නේ මල්ලි දාන්න. තාත්තා කොහොම හරි රුපියල් 50000ක විතර එළවලු 10ක් අරගෙන එනවා. ඒ වගේ තමයි තාත්තලා පොලේ ගියොත්. ඒකයි වෙන්නේ. හරිද? මතක තියාගන්න. පිරිමි හරි අසරණයි හැම තැනකදීම. ඔව්. මම අර බස් එකේ කතන්දරේ කිව්වනේ. ඔයාලට නේද? බස් වල යද්දි පිරිමින්ට වෙන අසාධාරණේ ගැන. මීට කලින් කිව්වනේ. නැත්තම් නෑ කියන් ඌඩන් ඌ කියහන්. බස් වල යද්දි පිරිමින්ට වෙන අසාධාරණේ ගැන කිව්වා නේද? ඔව් නම් ඌ කියහන්කෝ බා. නැද්ද? නේ? ඒකත් නිකමට කියන්නම්කෝ මම මේක කිව්වා වගේ මට මතකයි. ඔන්න මතක තියාගන්න. ගෑනු ළමයි මට මැසේජ් එකක් දාන්න chat එකට ඔයාලා බස් එකේ ගිහින් තියෙනවා නම් බස් එකේ යද්දි ඔයාට කවුරු හරි අංකල් බස් එකේ හරි කෝච්චි හරි යද්දි අංකල් කෙනෙක්ගෙන් හරි කවුරු හරි පිරිමියෙක්ගෙන් කරදරයක් වෙලා තියෙනවද? ඔව් නම් ඔව් කියන නැත්තම් නෑ කියන. එහෙම මූණ පාලා තියෙනවද මොන හරි කරදරයකට? නෑ කියන්නේ හරියට තාම බස් එක ගිහින් නැති උන්. ඔව් මේ සාත්ස බහුතරයක් දානවා ගෑල්ලම එහෙම වෙලා තියෙනවා කියලා. ඇත්තටම ඔව්. ඔයාලා බස් එකේ එහෙම හරියට ගිහින් තියෙනවා නම් පුතා. හරිද? ලංකාවේ සමාජය ඇතුලේ හැම පිරිමියම හොඳ නෑ. ඒ වගේ මේ අසමත් જાති මේ ජැක්සන්ලා ටිකක් ඉන්නවා. හරිද? උන් බස් වලට ගොඩ වෙලා කෝච්චි වලට ගොඩ වෙලා අසහනකාරයෝ එහෙම ඉන්නවා. දැන් හැබැයි බලන්න ගෑනු ළමයි ඔයාලා ඒ වගේ තත්යකට මූණ දෙද්දී ඔයාලට උදව් කරන්න කොච්චරනම් කට්ටිය මේ බස් එක ඇතුලේම ඉන්නවද කියලා. නිකවට කල්පනා කරන්න. එහෙම මොනවා හරි කරදරයක් වෙනවා වගේ තේරෙන ගමන් ළඟ ඉන්න අයියා දිහා පූස් බැල්මක් දාලා බලන්න විතරයි ඕනි. අයියා ටක් ගාලා ඇයි නංගි මොකද්ද ප්‍රශ්නේ මූද? පැත්තකට කියලා බෙල්ලෙන් අල්ලගෙන තෝ මොකද්ද යකෝ නංගිලට පාට දාන්න කියලා අරුගේ කනට දෙකක් ගහලා කොන්දොස්තර අයියට කතා කරලා අයියේ වරන්නකෝ මුන් කියලා අවුවත් බස් එකෙන් බස්සලා අර නංගි ඔයා බය වෙන්න එපා මං ඉන්නවා කියලා මේ නංගිව ගෙදෙට්ට මැරලා නංගිට ආයි වගේ කරදරයක් වුණොත් මට කෝල් එකක් දෙන්න කියලා නම්බරෙත් දීලා යන අයියලා ඉන්නවා. ඊට පස්සේ උගෙන් බේරෙන්න තමයි සෑහෙන අමාරු. හරිද? ඒ වගේ අයියලා ඉන්න ඕන තරම්. හරිද? ළඟ ඇන්ටි කෙනෙක් හිටියොත් ඇන්ටිට කිව්වොත් එහෙම ඇන්ටි කරුණාක අර අරුගේ කනට දෙකක් ගහනවා. හරිද? අක්කා කෙනෙක් හිටියත් බස් එකේ කොන්දොස්තර අයියා වුණත් හරිද? බස් එකේ ඉන්න කවුරුණත් කෙල්ලෙට මේ වගේ කරදරයක් වෙද්දී ටක් ගාලා පැනලා ඒක මැනේජ් කරනවා. ඒ හින්දා ගෑනු ළමයින්ට සුරක්ෂිත සමාජයක් තියෙනවා. දැන් නිකමට හිතහන්කෝ අහිංසක කොළු ගැටේ බස් එකේ මෙහෙම හිටගෙන අර මැද පොල්ල අල්ලගෙන යනකොට පිටිපස්සෙන් අංකල් කෙනෙක් ඇවිල්ලා හිටගෙන කට්ටේ තියෙන අංකල් කෙනෙක් ඇවිල්ලා පොඩි යම් ආතල් ස්පර්ශයක් තියෙනවා මෙයාට දැන් බලද්දි ඔන්න අර තට්ටේ අංකල් පස්සාත ගන්නවා මේ කොල්ලගේ. hina වෙන්න එපා මේව වෙන්න පුළුවන්. පස්සාත ගන්න. දැන් කොල්ලෙක් විදිහට කරන්න පුළුවන් දේවල් මොනවද? මුකුත් නෑ සර් අනිත් පැත්ත හැල්ලාමුගේ තට්ටෙන් පැණි බහින්ද ටොල් ගාලා දෙකක් වතවන්න පුළුවන්. හැබැයි බෑනේ බා. ඇයි? බස් එකේ මිනිස්සු ඊට පස්සේ අහනවනේ ඇයි ගැහුවේ කියලා. එතකොට කියන්නේ කොහොමද? මගේ අතගා අයි ලැජ්ජයිනේ පිරිමියෙක්. ඒ හින්දා බෑ. ගහන්න බෑ. ඊට පස්සේ එක පාට හැරලා අහන්න පුළුවන්. ඇයි මොකද? අතපය තියන් ඉන්න බැයිද? වගේ එකක් අහන්න පුළුවන්. බට් එහෙම ඇහුවොත් එහෙම නිකන් අපි අර තුන්වෙනි පාර්ශවයකෙක් විදියට හිතලා අනිත් ඒවමුත් අපේ පස්සම නිකන් දාව. ඔව් ඉතින්. ඒකත් ඔව්. ඊට පස්සේ තුන්වෙනි ඔප්ෂන් එකේ විදිහට ඉතින් අපිට පුළුවන් ද බං ඒ ළඟ ඉන්න ඇන්ටි කෙනෙක්ට හරි අක්කා කෙනෙක්ට අක්කේ බලන්නකෝ එහෙමත් බෑ ඇන්ටි කෙනෙක්ට කියද්ද හැකිද ඇන්ටි අත ගන්නවනේ එහෙම බෑනේ කියන්න බෑ ළඟ අයියා කෙනෙක්ට කියන්නද කොන්දොස්තර අයියට කියන්න කාටවත් කියන්න බෑ මේක ලැජ්ජයි පිරිමින්ගේ ප්‍රතිරූපයට ඒක ලොකු හානියක් වෙනවා පිරිමින්ට කරන්න තියෙන එකම එක ඔප්ෂන් එකයි මේ වගේ වෙලාවකදී මොකද්ද හරිද පස්ස මගේ නෙවේ ගානට හිතාගෙන හරි කමක් නෑ පස්ස අත ගෑවට බබාලා හම්බෙන්නේ නෑ කියලා හිතාගෙන අරූ බස් එකෙන් බහිනකම් හෝ උඹ බස් එකෙන් බහිනකම් ඉඳයි තියෙන්නේ. ඕකේ අසාධාරණම කෑල්ල කෙල්ලෙක්ට ওই වගේ සිද්ධියක් වුණොත් ඒකිට ගෙදර ඇවිල්ලා අම්මටයි තාත්තටයි ලැජ්ජ නැතුව මේක කියන්න පුළුවන්. කොල්ලෙට පුළුවන් ද බං අම්මටයි තාත්තටයි ඕක කියන්න මට අද මාර වැඩේ නිවුනේ අද බස් එකේ අංකල් කෙනෙක් යකෝල් මං කිව්වේ ඒකයි පිරිමි හිංසනය මේ සමාජෙ වැඩි ගෑනු හිංසනයට වඩා පිරිලායි පරිසරවල බස් එකේ යන්න ඕන මම නම් කාර් එකේ යන හින්දා ප්‍රශ්නයක් නැහැ හරි ඔව්
ඒකනේ අපි ටක් ගාලා කාර් එකක් ගත්තේ. අපිට ওই කරදර වලට මුණ පාන්න බැරි හින්දා අපි ටක් ගාලා ගත්තා. පිරිමි හරි පව්. හරි පැත්තක තියන්නකෝ මම මේ කතාව උඹලා මේ කතාවෙන් පිටපයින්නවනේ. මම මේ කිව්වේ අර මැටිල්ල ගිහිල්ලා ඔන්න ඇඳුමක් ගත්තා.